ඉතින් අද සාකච්ඡා කරන්න යන්නේ ඔටෝමොබයිල් වල තියෙන ඊටමත් බේසික් වෙච්ච මැත්ස් පාර්ට් එක ගැන. ඒ තමයි එන්ජින් එකේ කැපැසිටි එක අපි කොහොමද හොයාගන්න කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න මගේ නම පහන්දු ලක්ෂ. මම අන්ඩර්ග්‍රැජුවේට් ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මේ YouTube channel එක හරහා මම ඔටෝමොබයිල් ඉන්ජිනියරින් වලට අදාළ විෂය කරුණු වලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් YouTube channel එකට අමතරව මට WhatsApp channel එකක් තියෙනවා. ඒ WhatsApp channel එකෙන් මම YouTube එකේ ෂෙයා කරලා නැති ගොඩක් දේවල් ෂෙයා කරගන්න. ඉතින් පල්ලේ description එකේ link එක තියෙනවා. ඒකට join වෙන්න අපේ වීඩියෝ එකට. ඔයාලා දන්න ඕනෑම වාහනයක ඕනෑම බයික් එකක 1000cc 250cc ඔය වගේ එක එන්ජින් කැපැසිටි වලින් මේ බයික් එයාලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි කලින්ම කතා කරමු මොකද්ද මේ එන්ජින් කැපැසිටි එක කියන්නේ? මොකද්ද මේ cc කියන්නේ කියන එක. අපි මේ cc කියන එකෙන් අදහස් කරන්නේ කියුබික් සෙන්ටිමීටර් කියන එක. ඝන සෙන්ටිමීටර්. ඒ කියන්නේ වාහනවල සිලින්ඩර්ස් තියෙනවානේ. ඉන්ධන වායු මිශ්‍රණය ඇදලා ගන්න. මේ සිලින්ඩර්ස් සේරමෙම තියෙන උපරිම පරිමාව තමයි අපි මෙන්න මේ cc කියන එකෙන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට 1000cc කියන එක අදහස් කරන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක ඒ අදාළ එන්ජිමේ සිලින්ඩර්ස් වල පරිමාවක් තියෙනවා. ඒ අදාළ පරිමාවට ඒකට ඉන්ධන වායු මිශ්‍රණය ඇදලා ගන්න පුළුවන්. 250cc කියන්නේ අදාළ එන්ජින් එකේ සිලින්ඩර්ස් වලට ඝන සෙන්ටිමීටර් 250ක සිලින්ඩර් ධාරිතාවයක් තියෙනවා කියන එක. ඉතින් හැම වාහනයකම වගේ මේ cc එකකින් අදහස් කරන්නේ ඕක තමයි. දැන් අපි සාකච්ඡා කරමු කොහොමද මේ එන්ජින් කැපැසිටි එක මැතමැටිකලි අපි ගණනය කරන්න කියලා. ඇත්තටම මේ එන්ජින් කැපැසිටි ගණනය කරනවා කියන්නේ තමයි සරල දෙයක්. අපි මේකට එන්ජින් වලින් පොඩ්ඩක් පැත්තකට ගිහිලා සරල ගණිතයේ පැත්තට එමු. ඔයාලා දන්න සරල ගණිතයේදී සිලින්ඩර් එක පරිමාව හොයන විදිහ. ඒ තමයි සිලින්ඩරයේ මේ මුහුණතේ තියෙන වර්ගඵලය ඒ සිලින්ඩරේ උසින් වැඩි කරලා තමයි අපි ඒකේ තියෙන පරිමාව හොයන්නේ, වොලියුම් එක හොයන්නේ. πr වර්ගයෙන් සූත්‍රයෙන් තමයි අපි සිලින්ඩරේ මුහුණත පුරුතේ වර්ගඵලය හොයන්නේ. එතකොට මේ මුහුණත පුරුතේ වර්ගඵලය අපි සිලින්ඩරයේ උස එහෙම නැත්නම් h වලින් වැඩි කරලා අපි සිලින්ඩරයක පරිමාව හොයනවා. ඉතින් ওই දෙයම තමයි මේ එන්ජින් එකක සිලින්ඩර් කැපැසිටිස් මනින්දී සිද්ධ වෙන්නේ. එතකොට එන්ජින් එක සිලින්ඩර් ධාරිතාවය හොයන සූත්‍රය තමයි πr වර්ගය වැඩි කරන සිලින්ඩරයේ උසින් ඒක වැඩි කරන සිලින්ඩර් සංඛ්‍යාවෙන්. දැන් ඔයාලට අපි ගානක් දීලා තියෙනවා. මේ ගානේ හැටියට එයාලා අපිට කියනවා එන්ජින් එකක් තියෙනවලු. මම එන්ජින් එක කළු පාටින් පාට ගන්නවා. එන්ජින් එකක් තියෙනවලු. මේ එන්ජින් එක 4 සිලින්ඩර් එන්ජින් එකක්. සිලින්ඩර් 4ක මිස්ටුබිසි ලාන්ච් එන්ජින් එක. ඒ කියන්නේ එන්ජින් ඇතුලේ සිලින්ඩර් 4ක් තියෙනවා. ඔන්න තියෙන සිලින්ඩර් 4. සිලින්ඩර් 4ක් තියෙනවලු ලාන්ච් එන්ජින් එක. සිලින්ඩර් බෝරය. ඒ කියන්නේ මෙන්න මේ සිලින්ඩරේ ගමුකෝ. මෙන්න මේ සිලින්ඩරේ ඔන්න තියෙන සිලින්ඩරේ. මෙන්න මේ සිලින්ඩරේ බෝර් එක. ඒ කියන්නේ විස්කම්භය. එයා කියනවා මිලිමීටර් 74ක්ලු. බෝර් එක සමාන මිලිමීටර් 74ක්. ලු වන අතර එහි පහර කියන්නේ මෙන්න මේ TDC ඉඳන් BDC දක්වා තියෙන උස. එච්චුස කියනවා පහර මිලිමීටර් 82ක්ලු. මිලිමීටර් 82ක්. ඉතින් TDC BDC අන්තිමට අපිට කියනවා මෙම එන්ජින් එකේ ධාරිතාවය ලීටර වලින් දක්වන්න. මේ මුළු එන්ජින් එකේම තියෙන සම්පූර්ණ කැපැසිටි එක මෙයා ලීටර වලින් දක්වන්න අපිට කියනවා. හරි. අපි කලින් ප්‍රශ්න තේරුම් ගමු එහෙනම්. එතකොට මේ සිලින්ඩර් 4ක මිස්ටුබිසි ලාන්ච් එන්ජිමේ මේ බෝර් එකේ විස්කම්භය. අපි සාමාන්‍ය බෝර් එක කියලා හඳුන්වන්නේ මෙන්න මේ සිලින්ඩරේ තියෙන විස්කම්භයට. එතකොට මෙයා කියන බෝර් එකේ විස්කම්භය 74ක්ලු. ඒ වගේම සිලින්ඩරේ පහර එහෙම නැත්නම් සිලින්ඩරේ උස TDC සහ BDC දක්වා තියෙන උස ප්‍රමාණය මිලිමීටර් 82ක්ලු. එන්ජිමේ ධාරිතාවය ලීටර වලින් ගණනය කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ එන්ජින් වල ධාරිතාවය ගණනය කරන්නේ කැපැසිටි එක ගණනය කරන්නේ ඝන සෙන්ටිමීටර වලින්. අපි ගණනය කරන්නේ ඝන සෙන්ටිමීටර වලින්. මේ ඝන සෙන්ටිමීටර වලින් තමයි ඔය කියන්නේ 1000cc මේ cc කියන්නේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර. එතකොට දැන් ඔයාට පේනවා මෙන්න මේ අපිට දීලා තියෙන කැල්කියුලේෂන්ස් වල මෙන්න මේ අගයන් දීලා තියෙන මිලිමීටර වලින්. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිදි මේ ගාන හදා ගන්න අපි ලීටර කතා පැත්තක දාමු. අපි හිතමු ලීටර වලින් දෙන්න කිව්වේ නැහැ කියලා. ඔන්න ලීටර නැහැ. ලීටර නැහැ.
හැබැයි අපි සාමාන්‍ය විදිහට ගාන හදා ගන්නට කලින් දැන් අපිට දීලා තියෙන මෙතන මිලිමීටර ගණන් ටිකන්නේ මේ ටික සෙන්ටිමීටර බවට පරිවර්තනය කර ගන්න ඕනේ. මේ ටික අපි සෙන්ටිමීටර කර ගන්න ඕනේ. සෙන්ටිමීටර කරගන්න නම් අපි මේක 10න් බෙදමු. එතකොට ස්ටෙප් 1 පළවෙනි ස්ටෙප් එක අපිට දීලා දෙනවා දැන් මිලිමීටර 74 මේක අපි cm කරගන්න 10න් බෙදෙනවා. අවසාන උත්තරය එනවා මෙන්න මේ අවසාන උත්තරය එන අපිට සෙන්ටිමීටර 4ක්. බෝර් එක මේ තියෙන සිලින්ඩරේ තියෙන බෝර් එක. සිලින්ඩරේ තියෙන බෝර් එක. දැන් යන් උසට. එතකොට අනිත් පැත්තට කියන සිලින්ඩරේ උස පහර ඒ කියන්නේ මෙන්න මේක මිලිමීටර 82ක්ලු මිලිමීටර 82ක්. එතකොට මේකත් අපි සෙන්ටිමීටර කරගන්න ඕනේ. මේක අපි සෙන්ටිමීටර කරගන්න මේකත් අපි 10න් බෙදනවා. 10න් බෙදනවා. එතකොට ෆයිනල් ආන්සර් එන සෙන්ටිමීටර 8.2ක්. එතකොට අපි කැල්කියුලේෂන් සඳහා අපි ගන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 7.4යි cm 8.2යි. හරි. දැන් අපි මේ දීලා තියෙන අගයන් ටික අපිට දීලා තියෙන අපි මේ සිලින්ඩර් කැපැසිටි එක වෙන සූත්‍රය තියෙනවානේ. අපි සූත්‍රයට ආදේ කරමු. එතකොට මොකද සූත්‍රය? සූත්‍රය තමයි πr වර්ගයයි h වැඩි කරන සිලින්ඩර් සංඛ්‍යාවෙන්. අපි දන්න πr වර්ගය කියන්නේ මෙන්න මේ සිලින්ඩර් එක තියෙන මෙන්න මුහුණත් කොටස තියෙන වර්ගඵලය. අපි හොයන සූත්‍රය. එතකොට h කියන්නේ මේකේ තියෙන උස. එතකොට අපි මෙන්න මේ කොටසෙන් ඒ කියන්නේ πr h කොටසෙන් අපිට හොයන්න පුළුවන් සම්පූර්ණ සිලින්ඩර් එක පරිමාව කොච්චරද කියලා. අවසානයේ ඒක වැඩි කරනවා සිලින්ඩර් සංඛ්‍යාවෙන්. අපිට කියන සිලින්ඩර් 4ක් වේ කියන්නේ මෙන්න මේ එන්ජින් එකේ ඔන්න තියෙනවා සිලින්ඩර් 4. එතකොට ඔන්න මේ සිලින්ඩර් 4න් පරිමාව තමයි අපි මේ 4න් වැඩි කරලා ගණනය කරන්නේ. right. අපි දැන් මේ ගාන තියෙන උපසේටම මේ සමීකරණයට ආදේශ කරගමු අපි සූත්‍රයට. අපි කලින් සූත්‍රය ලියාගමුකෝ. πr වර්ගයයි h n. එතකොට 5 වල සාමාන්‍යයෙන් අගේ එන්නේ ඔය 3.14. අපිට ඕන නම් මෙන්න මේක ලියන්න පුළුවන් 22න් 7යි කියලා. ඒත් එකම උත්තරේ එන්නේ. අපි මේකමුකෝ. එතකොට 3.14 වැඩි කරනවා අපිට ගාන තියෙන විස්කම්භය දැන් කීයද? සෙන්ටිමීටර 7.4යිනේ. හැබැයි අපි හොයන්න ඕනේ මෙතනදී අරය. අපිට හොයන්න තියෙන රේඩියස් එක. මෙන්න මේ අරය තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට ඒ හින්දා අපි මේ විස්කම්භය දෙකට බෙදා ගන්න ඕනේ. දෙකට බෙදාගෙන අන්නේන උත්තර අපි වර්ග කරනවා. පස්සේ මේක අය වර්ග කරන අපිට තියෙන උසෙන් උස තමයි 8.2 සෙන්ටිමීටර 8.2යි. ඒක වැඩි කරන සිලින්ඩර් සංඛ්‍යාව. සිලින්ඩර් සංඛ්‍යාව 4යි. ඊට පස්සේ ඔයාලට මේ ගාන හැදුවට පස්සේ අවසාන උත්තරේ ඔයාලට එන්න ඕනේ ඝන සෙන්ටිමීටර 1410ක්. ඔන්න ඕක තමයි ඔයාලට උත්තරේ එන්න ඕනේ. ෆයිනල් ආන්සර් එක. ඝන සෙන්ටිමීටර 1410ක්. අකුඩු ගැතයි ගණන් ගන්න එපා. දැන් හරිද? දැන් අපි මේ ලිව්වා හරිද? ඝන සෙන්ටිමීටර 1410 අපිට ලස්සන ලියමුකෝ එක. ගැතයි මේ ලියලා තියෙන විදිහට. 1410යි ඝන සෙන්ටිමීටර. අපිට මේ උත්තරේ හරි වුණාට සාමාන්‍ය මේ උත්තරේ හරි. හැබැයි
අපි ආයෙ පිටිපස්සට මේ ගානට ගියොත් මෙයාලා අපිට අවසානයේ කියන මෙන්න මේ ගාන මෙහෙම ලියලා මදි. අපි මේක හරවන්න ඕනේ ලීටර වලට. කොහොමද අපි ලීටර වලට හරවන්නේ? ඝන සෙන්ටිමීටර එකක් සමානයි ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර එකක්. ඔයා දන්නවා මිලිලීටර 1000ක් සමාන වෙනවා 1000යි මිලිලීටර සමාන වෙනවා ලීටර එකකට. එතකොට ඕකම තමයි මෙන්න මේ ඝන සෙන්ටිමීටර ඇස්සෙත් තියෙන්නේ. අපි මෙන්න මේ ඝන සෙන්ටිමීටර ලීටර බවට පරිවර්තනය කරන්න නම් අපි මෙන්න මේ සම්පූර්ණ අගය කියන්නේ අපි මෙන්න මේ සම්පූර්ණ අගය මේ ඝන සෙන්ටිමීටර 1410 කියන අගය අපි බෙදන්න ඕනේ 1000න්. එතකොට අපිට උත්තර එනවා ෆයිනල් ආන්සර් එක ලීටර 1.41. එතකොට මේක තමයි අපිට එන ෆයිනල් ආන්සර් එක. මේ අවසාන උත්තරය ආවා කියන්නේ ගාන හරි. ඉතින් වීඩියෝ අවසානයේදී මම ෂෙයා කරගත්ත නොලෙජ් එකකින් මම මොකක්ම හරි දැන් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එකට අමතරව තවත් වටිනා වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඒ වගේම මගේ WhatsApp channel එකෙත් වටිනා දේවල් මම ෂෙයා කරනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඉතින් ඇත්තට වීඩියෝ එකේ වටින දෙයක් ඔයාලට ගන්න තිබ්බනම් ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා ඔයාලට හිතුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එයාටත් මේ වීඩියෝ එක recommend කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඊළඟ පාරත් අනිවාර්යයෙන්ම හම්බ වෙමු.